අති සම්භාවනීය පිරිස අතර මට අමතක කරන්න පුළුවන් කමක් නැහැ අපේ බන්දුනාත දසනායක මැතිතුමා. කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් ආදි කාලේ ඉඳලම මා ඊටාම ඇසුරු කළා වගේම ඒ බන්දුනායක දසනායක මැතිතුමනි පැමිණීම මටත් ඒ වගේම පාර්ලිමේන්තුවන මහත්මයාට කරන ලද අති ගෞරවයක් ලෙස මා සලකනවා. එතුමා නීතිඥ සංගමයේ සියලුම සම්භාවනීය පිරිසකිනුත් ඒ වගේම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක කර්ණවිතාන මැතිතුමාගේ බෑනෝ ඇතුළු සියලු දෙනාගේ මාමසරයි කවියනි යමක් කියන්නට වෙලාවක් නෙවෙයි. අමරසේකර පහළවිතාන මැතිතුමනි සම්භාවනීය අමුත්තනි නම් ගම් ආයතන කියන කිව්වොත් මම අවසරණ වෙනවා. ඒක නින්දා අති ගෞරවනීය ඔබ සැමගෙන්ම අවසරයි. ඉතින් මට මේ දීපු කෙටි කාලේ මගේ ගුරුතුමා එතුමාගේ මුවින් අහන්න තරම් මම වාසනාවන්තයි. මම එතුමාගේ හොඳම ගෝලේ පළවෙනි ගෝලේ කියලා මම ඒ ප්‍රාර්ථනාවල් ඉෂ්ට කරලා තියෙනවා කියලා මම දන්නවා. පහළවිතාන මැතිතුමනි ඔබතුමා මාව මුණ ගැහෙන්න ආවේ 2002 වසරේ. ඒ තරම් දීර්ඝ කාලයක් මම ඇඹිලිපිටිය සේවයට ආපු අවුරුද්දේ මෙතන ඉස්සරහා ඉන්නව ලියනාරච්චි මහත්තයා එතුමා එක්ක රාජසේවකම් කාර්යාලයට මාව හම්බ වෙන්න ආවේ විශ්‍රාමාරම් මේ දවසක් නෑ. ඉතින් මම යෝජනාවක් කරා අපි ආයි පොතක් ලියමු කියලා. ඊට පස්සේ මට කිව්වා මට තාම එහෙම හිතට ආවේ නෑ මොකක්ද මන් ලියන්න ඕනේ කියලා. අතීතයේ පොත්පත් ගැන අහලා මං කිව්වා පාරිතන් මහත්තයා අපි අලුත් විදියට පටන් ගමු. ඊට පස්සේ කොහේ ගැනද ලියන්න ඕනේ කියලා මං කිව්වා දියකොට පැත්තේ හරි සුන්දරයි. ලස්සන කාන්තාවෝ ඉන්නවා. ලස්සන ආදර කතාවකින් අපේ කතාව පටන් ගමු කියලා. ඉතින් මෙතන මේ පොත තියෙනවද කියලා මට හොයාගන්න තියෙනවා. අර ලස්සන රූපේ හිමිකාරෙක් මේ ආසන්නේ ඇති. ඉතින් ඒ පොත ලියන්න මම මහ දායකත්වයක් දුන්නා. ඒක මට ශක්තියක් වුණා. මොකද මගේ හිතේ තිබුණා ඇඹිලිපිටියෙන් හොඳ පොතක් ලංකාවට කලාවට බිහි කරන්න. ඉතින් ඒ පොත ඒ විදියට නිර්මාණය වෙද්දී මං හිතුවේවත් නැති විදියට ලංකාව පුරා මේ පොත ප්‍රසිද්ධ වුණා. මොකද පොතේ තියෙන කතාව බලන්න ඉස්සෙල්ලා හරි දෙතුන් කළු පිට කවරයක් තියෙන. පිට කවරට හිමිකාරයෙක් හොයලා දුන්නේ මම. ඉතින් එහෙම ආරම්භනේ කලා ජීවිතේ මගෙත් එක්ක මේ ලියපු හැම පොතක්ම ලියන්න ඉස්සෙල්ලා මෙතුමා මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා මට කිව්වා මිස් මගේ හිතේ තියෙනවා මෙහෙම පොතක් ලියන්න. මම ඒක මේ දවස්වල ලියන්න කරුණු හොයනවා, පෙළගස්සනවා. ඉතින් මම පුළුවන් හැම වෙලාවෙම එතුමා බලන්න යනවා. එහෙම නැත්නම් එතුමා මාව හම්බ වෙන්න එනවා. ඒ තරම් මිත්‍රත්වයක් ඇති වුණා අපි අතරේ. අන්තිමට මගේ තාත්තා ගාවට මම බලන්න මට බොහොම කන් දීපු එකම කෙනා පහළවිතාන මහත්තයා. අපගේ උත්තම උපහාරයයි මෙතන සුමත පරෝපකාර සමිතිය 2006 අතින් මේ ප්‍රධානී කුසලම ගෞරවන ආරාධනා කරනවා. සුමත පරෝපකාර සමිතියේ ගෞරවයෙන් සෝමලතා ගෞරවය. කිහිනන සසර සයුරෙහි බැස මුදුටු නිව මිහි පිට වෙසෙනා මිනිසුන්ගෙන් වටින නම විහිදෙන සුවඳ ඇත සමරයි
සීවටල හකලෙස මේ අපි ගනී මම